ආදරණීය අම්මේ තාත්තේ මම ගමට අලුත් වෙලා මගේ පුංචි වචනෙට මගේ ආරාධනෙ පිළි අරගෙන මෙතනට ආවගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අද දවසේ අපේ මොනවා හරි අඩුපාඩුවක් වුණා නම් ඒකට මම සමා වෙන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ දාණය සැලසුම් කරේ අද දවසේ මගේ සමූහයක් තියෙනවා පුංචි. ඒකේ අපි පින්කම් පූජාවල් කරන්නේ පිටරටේ ඉන්න හුඟක් අය ඒ සමූහයේ ඉන්නවා මගෙන් ඉගෙන ගන්න අයත් ඇතුළුව. අද දවසේ මේ ඔයගොල්ලන්ගේ දාණය සූදානම් කරේ පිටරටක ඉන්න ඩයිනා රත්නායක කියලා කෙනෙක්. එයාගේ තාත්තා නැති වෙලා අදට අවුරුදු 5යි. ඩයස් රත්නායක කියලා මහත්මේ නැති වෙලා අදට අවුරුදු 5යි. ඒක නිසා තාත්තලාට අම්මලාට දාන දෙන්න කියලා මට කිව්වා. ඉතින් ඔයගොල්ලන්ගේ පිරිකර වලට අනුග්‍රහය දැක්වේ ඩයිනා රත්නායක මහත්මියමයි. ඒ වගේම අද දවසේ ඔයගොල්ලන්ට පුංචි පිරිකරක් ලැබුණා, පොඩි බිස්කට් එකක් ලැබුණා. ඒකට අනුග්‍රහය දැක්වා අපේ සමූහයේ අක්කා කෙනෙක්ගේ දුවෙක්, රේණුකා තේනුර අක්කාගේ දුව. එතකොට අද දවසේ අපි අද හවස 4ට රහතන් වහන්සේලා උදෙසා ගිලන්පස දාණය පිරිනමලා ඒ ඩයිස් රත්නායක මහත්මයාට පෑන් වඩලා පින් අනුමෝදනා කිරීම කරනවා. ඉතින් අද දවසේ ඔයගොල්ලන්ගේ පැමිණීමට නැවතත් ස්තුතිවන්ත වෙනවා. අපේ ගමේ නිසා මම චුට්ටක් දැනුවත් කරන්න. මෙතන කිසිසේත්ම දේවාලයක් නෙමෙයි. මානව පුස්තකාල කියලා එකක් ලෝකේ තියෙනවා. ලංකාවේ කොහෙවත් නැහැ. ඩෙන්මාර්ක් කියන රටේ තමයි තියෙන මානව පුස්තකාලය. ඒ කියන්නේ මිනිස්සු ප්‍රශ්නයක් තියෙද්දි ආවොත් ඒ තැනට ආවහම ඒ ප්‍රශ්නේ අමතක වෙන විදිහට හදලා තියෙනවා. ලෝකයෙන්ම ඩෙන්මාර්ක් කියන රටේ තමයි එහෙම හදලා තියෙන්නේ හියුමන් ලයිබ්‍රරි කියලා එකක්. ඉතින් ඕක දැක්කහම මට හිතුණා මේ වගේ පුංචි දෙයක් හදන්න. දැන් ඔයගොල්ලන්ට ගෙදර තිබ්බ ප්‍රශ්න මතක නැහැ නේද මෙතෙන් ආවම. ඉතින් ලොකු උත්සාහයක් මේ වෙනුවෙන් දරුවා අද මේ වෙනකොට මාස 9ක්. ඔයගොල්ලෝ ගමේ නිසා දන්නවා ඇති මෙතන තිබුණේ කොහොමද කියලා. ඉතින් සම්පූර්ණයෙන්ම මේ වෙනස්කම් කරන්නේ අපේ සමූහයේ 459 දෙනෙක් ඉන්නවා. විදේශගතව අපේම සහෝදර සහෝදරියෝ ඉන්නවා. ඒ අය ගොඩාක් උදව් කරනවා. ඒ වගේම ලංකාවේ ඉන්න අපේ අය පුංචි රුපියල් 1000ක් දුන්නා. ඒ මුදල මෙතන සංවර්ධන කටයුත්තක් සඳහා වැය වෙනවා. ඒ වගේම මේකේ ලයිට් බිල ගත්තාම විශාල ලයිට් බිලක් වෙනවා 30000ක විතර. ඔයගොල්ලෝ දකිනවා තොරණක් වගේ දාලා තියෙනවා රැට. ඉතින් ඒ මුදල පවා ගෙවන්නේ මගේ සමූහයෙන්. ඒක නිසා අද ඕගොල්ලන්ට ඇවිල්ලා පුංචි හරි සතුටක්, සිසිලසක්, සැනසීමක් මෙතනදී දැනුණා නම් ඒ සැනසීමට ස්තුතිවන්ත වෙන්න ඕනි මට නෙවෙයි මගේ සමූහයට. ඕගොල්ලෝ දැකලවත් නැති පිරිසක් ඕගොල්ලෝ වෙනුවෙන් මෙතන ඉදි කරලා තියෙනවා ඕගොල්ලන්ගේ ගමේ. සමහර වෙලාවට ඒ රටේ ඉන්න අය කවදාකවත් මෙතන බලන්නවත් හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන්ට මම යවන පුංචි වීඩියෝ එකකින් තමයි ඒගොල්ලෝ දැනගන්නේ ආමිස් අද මෙහෙම දෙයක් කරලා කියලා. ඒගොල්ලෝ හැබැයි මාව 100%ක්ම විශ්වාස කරනවා. ඒකට හේතුව විනිවිද භාවයකින් වැඩ කරන නිසා. ඉතින් කවුරු හරි අමනාප වෙන්න එපා. අපිට කැම ටිකක් ගෙදර ගෙනියන්න නැති වුණා හරි මොනවා හරි කියලා. ඔන්න ඕක තමයි හේතුව. මොකද මම මේ සියලුම දේ හොඳට විනිවිද භාවයකින් පෙන්වන්න අවශ්‍යයි. ඒගොල්ලෝ කවදාකවත් එහෙම ඉල්ලන්නේ නැහැ. නමුත් අපි දෙවියෙක් එක්කනේ වැඩ කරන්නේ. දැන් මට කිව්වොත් එහෙම මේ බේබි සබන් කැටයක් දෙන්න කියලා ඒ වෙනුවට මම සන්ලයිට් කැටයක් දීලා හරියන්නේ නැහැ. ඒ ආ ඉල්ලන දේ මම දෙන්න ඕනේ. එයා එතකොටනේ සතුටින් සමහර වෙලාවට ඊට වඩා හොඳ දෙයක් දෙන්න උත්සාහ කරනවා. ඉතින් හැමදාම මෙතන දාන තියෙනවා. මං හිතන්නේ අම්මලා නම් ආවේ අද ඉස්සරෝම. මුලින්ම අම්මලා මං ගෙන්නුවේ මගේ මාව නැල්ල ගමෙන්. ඉතින් අනිද්දාත් දානයක් තියෙනවා තෙරේසා සුබසිංහ කියලා නංගි කෙනෙක්ගේ දානයක්. ඒ දානෙටත් පුළුවන් අය සහභාගී වෙන්න. පණිවිඩයක් ගියොත් ඇඳන් ඉන්න ඇඳුම ගැන හිතන්න එපා. මෙතෙන් එන්න ඇඳුමක් අවශ්‍ය නැහැ. මෙතෙන් එන්න මුදල් 7-5ක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට කොහේවත් පින් කැටයක් දකින්න නැහැ. කිසිම විදිහකින් රුපියලක්වත් මෙතනදී වැය වෙන්නේ නැහැ. කිසිම හානියක් වෙන්නේ නැහැ. මොකද මේ තරුණ කෙනෙක් ආවත් වැඩිහිටි කෙනෙක් ආවත් හානියක් වෙන්නේ නැහැ. අම්මත් මමත් ළමයි දෙන්නත් මහත්තයා ඉතින් ওই වගේ ඇවිල්ලා බත් ටිකක් කාලා යනවා දෙන්න. එයාගෙන් එහෙම ලොකු සම්බන්ධතාවයක් නැහැ. ඉතින් සතෙක්ගෙන්වත් හානියක් වෙන්නේ නැති වෙන්න මෙතන හදලා තියෙන්නේ. ඕනෙම වෙලාවක ඕනෙම කෙනෙකුට ඇවිල්ලා වැඳලා යන්න පුළුවන්. අපේ ගණදෙවියෝ ජීවමාන ගණදෙවි කෙනෙක්. එයා නේත්‍රා තියලා තියෙන මීට මාස 9කට කලින් මේ භූමියේම ඉපදුන ගණදෙවි කෙනෙක්. එයාගේ නම ඒකදන්ත කියලා නාමයෙන් තමයි අපි ඒ නම දැම්මේ.
මේ ඝන දෙවියෝ හරීම බලවත්. ඔයගොල්ලන්ගේ ප්‍රාර්ථනයක් ඉල්ලුව සැනින් ඉෂ්ට කරලා දෙන කෙනෙක්. විශාල පූජාවල් තියලා සාමිලා කෝවිල් වලින් වැඩලා ගෙන්නලා පූජාවල් තියලා අපි පේ වෙලා අපි නිසියාකාර වේ මල් පූජාවල් පහන් පූජාවල් කරනවා උදේ හවස උදේට පූජාවල් කීපයක් කරනවා හවසට පූජාවල් මේ සියලුම පූජාවල් කරන්නේ අපේ සමූහය. එහෙම පූජාවල් කරලා බලවත් වෙච්ච ගණදෙවි කෙනෙක් තමයි ඔයගොල්ලන්ගේ ගමේ වැඩ ඉන්නේ. ඉතින් ඕනෙම වෙලාවක ලෙඩක් දුකක් කරදරයක් රට යාන එක බාධා වෙනවන ඕනෙම කෙනෙකුට කියන්න. මොකද දන්නේ නැහැනේ කට්ටිය ඒකයි මම මේ දැනුවත් කිරීම කරේ. ඒ වගේම එහා පැත්තේ තියෙන භාවනා මධ්‍යස්ථානයේ කුරුකුදේ පන්සලේ ස්වාමීන් වහන්සේලා වැඩලා භාවනාව දෙන්නේ. අපි රුපියලක්වත් 750ක්වත් ඉල්ලන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඒ අවස්ථාවක් නොමිලේ තමයි හම්බෙන්නේ. මේ නොමිලේ හම්බෙන හැම අවස්ථාවකටම පිට රටවල ඉඳලා උදේ දවල් රැය නැතුව දුක් විඳිනවා. අපේම සහෝදර සහෝදරියෝ ඔයගොල්ලන්ට මේ නොමිලේ අවස්ථාවක් දෙන්න. ඒගොල්ලෝ රැය වැඩ කරනවා. අපි නිදි වෙලාවේ යාලා වැඩ කරනවා. ඔයගොල්ලන්ගේ සතුට වෙනුවෙන් දැකලවත් නැති ලංකාවේ ඉන්න ඔයාලා වෙනුවෙන් ඒ අය වැඩ කරනවා. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මට දෙන්න පුළුවන් ඉහළම රැකවරණය සහ ආරක්ෂාව ඒ වගේම ආශිර්වාදය ගම් දෙවියන්ගෙන් දෙනවා. ඉතින් ඔය දැනුවත් කිරීම කරන්න තමයි මට ඕනේ උනේ. අපහසුතාවයකටපත් වුණා නම් සමා වෙන්න. අපේ දුව ඔයගොල්ලන්ට ලස්සනට පූජාව කරයි. ඔයගොල්ලන්ගේ හිතේ තියෙන ප්‍රාර්ථනය හිතා ගන්න පූජාව වෙලාවේදී ඊට පස්සේ ඒක ඉෂ්ට වුණොත් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ඉද්ද මල් ටිකක් සමන් පිච්ච මල් ටිකක් වියදම් වෙන්නේ නැහෙනි. කඩාගෙන ඇවිල්ලා 108ක් මල් කඩාගෙන ඇවිල්ලා ජනදෙවියන් වහන්සේට පූජා කරලා ප්‍රාර්ථනෙට ස්තුති පූජාවක් තමයි කරන්නේ. අපි වෙන තැන්වල වගේ බාරහාර වීම සහ බාර ඔප්පු කිරීම කියන කතාව කරන්නේ නැහැ. ආශිර්වාද පූජාව සහ ස්තුති පූජාව. ඒ දේ වුණාට පස්සේ ස්තුති පූජාව. ওই දෙක තමයි තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි ආවට.